6වෙනි අවුරුද්ද මේ share a meal this Christmas at Barrister. මේක මේ අවුරුද්දත් වෙනවා. මේක SOS Children's Village එක එකතු වෙලා Barrister හැම අවුරුද්දම කරලා ගොඩක් ළමයි වෙනුවෙන් ඒගොල්ලෝගේ හොඳ කෑම වේලක් කන්න ඒගොල්ලෝ මේ platform එක හදලා තියෙනවා. දැන් රුපියල් 300කට ඔයාට මේක ගන්න පුළුවන්. ඔයා හිතන්න එපා මෙතනට ආවොත් විතරයි මේම දෙයක් ගන්න පුළුවන් කියලා. ඔයා කොයි නම් පික්නික් එකත් පුළුවන්, Uber එකත් පුළුවන්. ඔයාට ඕඩර් කරනකොට මේක gift card එකක් විදිහට දාන්න. එතකොට මේ 300 එක යන්නේ එක ළමයෙක්ට එක දවසට කෑම 3 වේලක් කන්න පුළුවන්. තව එකක් කියන්නම්. දැන් මෙහෙට ඇවිල්ලා ඔයා හිතනවා නම් කෝපයක් අනිවාර්යෙන් බොන්න ඕනේ කියලා. බොන්න ඕනේ නැහැ. මේක විතරක් අරන් යන්න. because ඔයාට දන්නවා ඔයා හින්දා එක ළමයෙක්ගේ බඩ පිරෙනවා කියලා. SOS Children's Village එක ඔයාටත් උදව් කරන්න ඕන නම් ඔයාට කරන්න පුළුවන්. හැම තැනම අපිට chance එකක් තියෙනවා උදව් කරන්න. පුළුවන් විදිහට අපි කරමු. දැන් මම මේ ගැන කතා කරන්න ඕනේ මේකේ CEOත් එක්ක. එයා මොනවා කිව්වොත් ලොකුවට බෝඩ් එකක් දාලා තියෙනවා මෙහෙට ආවොත් කම්ප්ලේන්ට් එකක් තිබ්බොත් මටම කෝල් කරන්න කියලා. එයාගේ නම්බරේ මේ තියෙන්නේ දුලිප. එයාගෙන් අහමු ඇයි මෙච්චර අමාරු කාලෙත් මේම දෙයක් බැරිස්ටා හැම අවුරුද්දම කරන්න කියලා. මේ අපේ 6 වෙනි අවුරුද්ද බැරිස්ටා එකේ share meal campaign එක කරන. ඒතර මර දනු කිව්වා වගේ මෙච්චර අමාරු වලට වඩා අමාරු අවුරුද්දක තමයි අපි මේක පටන් ගත්තේ 2020 කොවිඩ් තියෙන කාලේ. ඒ වෙලාවේ අපිට ඕන උනේ කොවිඩ් හින්දා ගොඩක් SOS එකේ ෆන්ඩ්ස් එහෙම පොඩ්ඩක් ඩ්‍රයිඩ් අවුට් වෙලා තිබුණ වෙලාවක තමයි අපි මේක පටන් ගත්තේ. දැන් මේක අවුරුදු 5ක් කරලා මේ අවුරුද්දේ 6 වෙනි අවුරුද්ද. අපේ අවස්ථාව අපේ බලාපොරොත්තු තමයි මේ අවුරුද්දේ කොහොම හරි ලක්ෂ 50ක් විතර මේකට එකතු කරලා දෙන්න. මොකද ගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණා ලක්ෂ 36ක්. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපේ කස්ටමර්ස්ලායි අපේ මෙනු එකෙන් අපි දෙන කන්ට්‍රිබියුෂන් එක එකතු කරාම ලක්ෂ 36ක් අපිට එකතු කරලා දෙන්න පුළුවන් වුණා. ඉතින් ලක්ෂ 50ක් එකතු කරත් මම ගණන් හදලා බැලුවාම ඒගොල්ලන්ගේ ඉන්න ළමයි 800ක් විතර සාමාන්‍යයෙන් දවස් 26කට 24කට තමයි ඒ ආහාර වේලවල් ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් අපි බලනවා පුළුවන් තරම් මොකද අපිට අවුරුද්දට 75ක් දැන් දිස්ත්‍රික්ක 14ක තියෙනවා. ඉතින් අපි බලනවා අපේ කස්ටමර්ස්ලාත් එක්ක එකතු වෙලා ඒ වගේම අපේ දායකත්වයෙන් ලොකුම contribution එකක් SOS ළමා ගම්මානයට ලබා දෙන්න. මොකද අපිට ඕන වෙන්නේ ඒගොල්ලොන්ව හොඳ ලංකාවේ හොඳ තැනකට ඒගොල්ලන්ටත් අරගෙන ආවිලා ලංකාවේ ආර්ථිකයට ඒ වගේම ලංකාවේ දියුණුවට ඒගොල්ලන්ගෙනුත් උපරිම දායකත්වය ලබා ගැනීමට තමයි.